ඒ සඳහා දැන් පහුගිය අවුරුදු 7ෙම ටෙන්ඩර් කැඳවනවා ආදීතන නමුත් අපි කිසි දෙයක් දැක්කේ නැහැ නේ. නමුත් අද මේ ඉන්ධන කියන එක ඉතාමත්ම මේ තෙල් කියන දේ ලෝකයේ බලය නැත්නම් යුද්ධ ඇති කරන්න පුළුවන් දෙයක්. අපි අහලා තියෙනවා හැම විටම තෙල් පිටිපස්සේ ලේ එනවා. blood after oil. එහෙනම් බොහෝ රටවල් තිබුණටත් වැඩිය අගාධයට වැටුණා තෙල් ලැබුණාට පස්සේ. ඒක නිශ්‍යාකාරව කරේ නැත්නම් අපි දන්නවා මුදල් තියෙන තැන දූෂණය බලය පාවිච්චි කිරීම නිසා බොහෝ රටවල් අප්‍රිකානු රටවල් අගාධයට වැටුණා. උන්ගේ සම්පත් තෙල් සම්පත ඊතර විදියට තියෙනවා. නමුත් අපි ඒක කරේ නැත්නම් අපි මේ ආර්ථිකය ලොකු ගැටලුවකට පත් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ අපි කියනවා මේ ඔය විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියන් රටවල තිබ්බේ මේ තෙල් ලබාගත්තොත් එම තෙල් ලැබුණොත් රටේ ආර්ථිකයේ ලොකු දියුණුවක් වෙනවා. ඒ මත මුදල වැඩිවීම වටිනාකම වැඩිවීම තුලින් අනෙකුත් ව්‍යාපාර කටයුතු කර්මාන්ත තරම් සාක්ෂි නොවෙන්න පුළුවන්. ඒ නිසා මේක හරියටම අධ්‍යයනය කළ කලුත්තයක් මම විශ්වාස කරනවා විසාමත්ම බරපතල විදියට මේ කලාපයේ තෙල් තියෙනවා. ඒක බලය එහෙම නැත්නම් ඒ සින්ද වගකීම් තියන අය විසින් ඉක්මනින් කළ යුතු දෙයක්. අපි සංස්කෘතිය ගැන කතා කරන්න එනවා. මොකද දැන් ඔබ දේශීයත්වය ගැන ටිකක් වැඩිපුර බරක් දන්නන කෙනෙක් නිසා ලංකාවේ සංස්කෘතිය ගැන ඔබතුමා තෘප්තිමත්ද? එහෙම නැත්නම් ජාත්‍යන්තර මුහුණුකරණය ගැන කතා කරනවා. ලෝක සංස්කෘතියකට අපි මුහුණ දෙන්න ඕනේ. ළමයි එකට සූදානම් කරන්න ඕනේ. අධ්‍යාපන මට්ටම නංවන්න ඕනේ. අපේ කතා ජාත්‍යන්තර මට්ටමින් තියෙන මාධ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතිගත කිරීමකට නතු වෙන්න ඕනේ. අයිතීන් ජාත්‍යන්තර වෙන්න ඕනේ. ජාත්‍යන්තර මැදිහත් වීමත් එක්ක ජාත්‍යන්තර සංස්කෘතියක් රට ඇතුළේ වෙනම සංස්කෘතියක් මේ දෙකෙන් ඔබ කොයි එකද පිළිගන්න කැමති? දේශීය සංස්කෘතිය තමයි අපි පිළිගන්නේ. දේශීය සංස්කෘතියේ ලොකු වෙනසක් නැහැ. මේ මොනතරම් අපි ලෝකයට මේ රට විවෘත කරත් අපේ මේ ජානවල තියෙනවා මේ දේශීය සංස්කෘතියේ අංග. විශේෂයෙන්ම අපේ පවුලේ සම්බන්ධතාවය. ඒ නිසා මොනතරම් ලෝකේ විවෘත අපේ රට විවෘත වුණත් ඒ ඊටාත්ම ඉක්මනින් මේ සංස්කෘතියේ සෝදාපාලුවක් මම හිතන්නේ සිද්ධ වෙනවා කියලා. විශේෂයෙන් මම කියන්නේ අපේ තවමත් අපේ පවුල්වල දරුවෝ උදේට හවසට දෙමව්පියන්ට වඳිනවා, පන්සල් යනවා. තාමත් මේ පවුලත් එක්ක සම්බන්ධතාවය තියෙනවා. වෙනත් බටහිර රටවල් එක්ක බලුවම අපි මේ සංස්කෘතිය තවමත් හොඳ සතුටුදායක මට්ටමක පවතිනවා. ඒ තියෙන සමහර දේවල් තියෙනවා මේ නයිට් ක්ලබ්ස් මේ වගේ මේ සමාජ ශාලා එවැනි කොටසක් හැම කාලෙම තිබුණා. නමුත් බහුතරයක් ඒ දේශීය සංස්කෘතිය වැළඳගෙන ඒක සමග බද්ධ වෙලා ජීවත් වෙනවා. ඒ නිසා තමයි අපේ රටේ තවමත් සංස්කෘතිය අතින් බොහොම ශක්තිමත්. ලංකාවේ තාරුණ්‍ය ගැන ඔබේ අදහස අපි දැනගන්න කැමතියි. දැන් තාරුණ්‍ය ඉස්සරට වඩා වෙනස්. මොකද මේ අද තාරුණ්‍ය මේ තාක්ෂණයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. අපි තරුණ කාලේ ජීවත් වුණේ ස්වභාව ධර්මයත් එක්ක. ගඟ, කුඹුර ඒ ක්‍රමේ. නමුත් අද තාරුණ්‍ය ජීවත් වෙන්නේ තාක්ෂණයත් එක්ක, කම්පියුටරේ සමග ඒහා සම්බන්ධ වූ වෙනත් වූ සංගීත ක්‍රමයක් දේවල් සඳහා. ඒ තාරුණ්‍ය ඊටාත්ම ඉක්මනින් වෙනත් පැත්තකට ගලාගෙන යනවා. මම හිතනවා ඒ පරණි තාරුණ්‍යයට තමයි අද බොහෝ නූතන තරුණියොත් මොනතරම් තාක්ෂණයත් එක්ක යමුණත් සිරස සුපර්ස්ටාර් එකේ තාම කියන්නේ ජෝතිපාලගේ සින්දුනේ. ඒ මොනතරම් ඇදිලා ගියත් ඒ බේස් එක ඒ තියෙන්නේ තාරුණ්‍ය තාමත් මේ පැරණි තැන. ඒ කියන්නේ අතීත කාමයයි තාරුණ්‍යට මුල් තාම තියෙන අතීතයෙන් ඇදෙන මුල් විතරයි. දැන් තරුණයෝ ඇත්තටම අපේ තරුණ කාලේ අපි කරපු දේවල් වලින් 2%ක්වත් කරන්නේ නැහැ. ඔක අපේ තාත්තලාත් කිව්ව එකක්ලු. අපේ අනාගතේත් ওই විදිහටම කිය. අපේ තරුණ කාලේ ওই තරම්. දැන් ඔක චීනේ පැපිරස් පත්‍රවලත් තිබුණා අනාගතේ බොහොම භයංකාරයි මේ යන විදිහ කියලා. ඔක සාම්ප්‍රදායික කියමනක් නේද? අපි ඒ ගමනේ එක තැනක ඉන්නේ. අපිට දෙපැත්ත පේනවා. අපේ ජීවිතේ පහු කරපු කොටසත් ඉදිරියත් පේනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම අපේ ඊළඟ පරම්පරාවට අපි යමක් කියනවානේ. අපේ අත්දැකීම් අනුව. අපි ජීවත් වෙච්ච කාලේ තරුණ කාලේ දැන් වගේ තාක්ෂණය තිබ්බේ නැහැ. වාසනාවකට අවාසනාවකට අපි හැම දෙයක්ම කරේ පරිසරයත් එක්ක. අපි පාසල් ගියේ පයින්
පාසලෙන් පස්සේ සෙල්ලම් කරේ කැලේ එහෙම නැත්නම් කුඹුරේ ගඟේ ඒක ස්වභාව ධර්මයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් අද බොහෝ තරුණයෝ එහෙම නැත්නම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා විශේෂයෙන් පළවෙනි දේ ඒගොල්ලෝ කරන්නේ කම්පියුටරේට යන එක. ඉතින් ඒ නිසා වුන් පරිසරයේ තියෙන දේවල් පිළිබඳ අවබෝධයක් නැහැ. දැන් අද බොහෝ අය අභියෝග හැමේ දිනන්නට බැරි ඒ පරිසරයත් සමග ජීවත් වෙනීම දන්නේ නැති නිසා. දැන් අද බොහෝ අය අපි ව්‍යවසායක විදිහට අහන ඔබ මුහුණ දී තියෙන ව්‍යාපාරික අභියෝගය මොකද්ද? මොකක්ද වැඩිම? ඇත්තටම මිනිසුන්ට උවමනාවෙන් අභියෝග ඇති කරන්නට බෑ. ස්වභාව ධර්මයේ අභියෝගات එක්ක සංසනාත්මක බලනකොට. ලෝකේ බරපතලම අභියෝග ඇති කරන්නේ ස්වභාව ධර්ම. සුනාමිය මොනතරම් වූ ඇමරිකාවේ කට්‍රිනා සුලිසුලඟ මොනතරම් වූ බලවත් කෙනෙකුටවත් ඒ අභියෝගයට මුහුණ දෙන්නට බෑ. ඒ නිසා ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්නට දන්නා ඉගෙනගත් අයට වෙළඳ පොලේ වාණිජ සමාජයේ අභියෝග ඉතාමත්ම සරලයි. ඇතරම අද අපි අපෙන් අහනවා මේ අපි සමාගමක් විදිහට දේශීය සමාගමක් ඉතාමත්ම අභියෝග පිරුණු බලශක්ති කර්මාන්තයේ බහුජාතික සමාගම් එක තරඟ කරන්නේ කොහොමද? අපි ස්වභාව ධර්මයේ අභියෝගات එක්ක ජය ආරන් තිනවා. ඒ නිසා මේවා ඇත්තට අමාරු දේවල් නෙමෙයි. මම හිතනවා මට ප්‍රචාරක බිලක් එවන්න නැති වෙවි කියලා. ඉතින් එහාට ප්‍රචාරක අනුග්‍රහ ලබා ගන්න නැති වෙයි මේ වැඩසටහන. ඔබතුමාගේ කර්මාන්ත ශාලාවල දේශීය චින්තනය පිළිබඳ ඔය කියන දැක්ම ක්‍රියාත්මක කරද්දී ජාත්‍යන්තර ප්‍රමිතිකරණය නොවන වෙනවා. ඔබ ආනයනය කරද්දී හෝ අපනයනය කරද්දී S5 වගේ සංකල්ප ක්‍රියාත්මක කරන්න, පණිවිඩ හුමාරුදි මේ වගේ දේවල් ලෝක සම්මතයන් විදිහට සංකේත බදා මේවත් එහෙම් පිටිම පිටු දැකලා දින්නේ. එහෙම නැත්නම් ජාත්‍යන්තර ප්‍රමිතිකරණය හරහා නැතුව දිනන්න බැරිද? මෙහෙමයි. අද බොහෝ කළමනාකරන න්‍යායන් නැවත වතාවක් ප්‍රශ්න කිරීම තත්යකට ලෝකෙට ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත S5 ජපානයෙන් ඇවිල්ලා මිනිස්සු ගිහිල්ලා S5. අපි S5 දැක්කේ අපේ සීයාගේ කමතේ. S5 සකසුරුම ඒ පිරිසිදු කිරීම එහෙම නැත්නම් ඒටම සුදු භාෂාව වෙන් කිරීම අපි කමතේ දැක්ක හැමදේම. ගොවියා ගොවිතැන් කිරීමට ගොයන් කපනකොට කමත පිරිසිදු කරලා ගොම ගාලා ඒ කමතේ භාවිතා කරේ වෙනමම භාෂාවක්. ඒ වගේම ඒ මේ හරකා දාන ගොම පවා වෙන් කරලා පිරිසිදු කම තියලා ඒ සියලු. ඉතින් S5 එතන තියෙන්නේ. ඉතින් අපිට විදේශ රටවල් වලින් මොනවා හරි එනවා නම් අපි අපේ දේශීය දේට වඩා කැමතියි. ඒ වගේම තමයි සමානයි. ඒ කියන්නේ ෆැක්ටරි වල ඔවා පිළිගත්තේ නැහැ මෙච්චර කාලෙකට. ඔබේ ආයතනයට අයිති කර්මාන්තශාලාවල S5 කියලා නෙමෙයි. අපි අපේම ක්‍රමවේදයන් තියෙනවා ක්‍රමානුකූල වැඩ කිරීම. හැබැයි එක දෙයක් තියෙනවා. අපි යෙදීලා ඉන්න කර්මාන්තයට ආවේනික වූ ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවා. ජාත්‍යන්තර ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද ඉතාමත්ම දීර්ඝ කාලයක් අධ්‍යයනය කළා ප්‍රගුණ කළා ඒවායේ සත්‍ය අසත්‍යතාවය පරිශීලනය කළා කරපු දේවල්. ඒ නිසා අපි ඒවා ඒ ආකාරයෙන්ම පිළිපදිනවා. දැන් මම ඉස්ලාම කිව්වේ සමහර ආර්ථික න්‍යායන් අද ප්‍රශ්න කිරීම සුදුයි. අපි දැකලා තියෙනවා අපි ඉගෙන ගත්ත දෙයක් තමයි ජපානයේ එහෙම ප්‍රගුණ කරා මේ ටොයෝටා සමාගම just in time. ඒ කියන්නේ තොග පවත්වා ගන්නේ නැහැ අමුද්‍රව්‍ය තොග ඒ අවශ්‍ය වෙලාවට. නමුත් මේ ඉන්ධන මිලත් එක්ක ඒක අද අනිත් පැත්ත හැරිලා තියෙන්නේ. ඒ වගේ අපි හැම දෙයක්ම මේ විදිහටම බාන්නේ නැහැ. නමුත් හොඳ අපිට දේශීය වශයෙන් භාවිතා කරන්න පුළුවන් කළමනාකරණ ක්‍රම අපි භාවිතා කරනවා. කෙලින් කතා අවසාන ප්‍රශ්න වලට අපි දැන් යමු වෙන්නේ. පාතාල ලෝකෙත් එක්ක ව්‍යාපාරිකයන්ගේ සම්බන්ධතාව ගැන ඔබතුමාට අවබෝධයක් තියෙනවද? එහෙම නැත්නම් පාතාලේ නැතුව ව්‍යාපාර පවත්වන්න යන්න බැරිද රටේ? පාතාල නැතුව ව්‍යාපාර පවත්වන්න අපි නම් එහෙම පාතාල ඔබ ගැන හුවේ නෑ මං අහන්නේ අත්දැකීම. පාතාල ලෝකයේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන්ට වඩා ඉන්නේ දේශපාලඥයෝ මං හිතන්නේ. එහෙනම් ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වා ගන්නට පාතාල ලෝකයේ අවශ්‍ය නැහැ. බදු ක්‍රමය ගැන තෘප්තිමත් රට ඇතුලේ තියෙන. නැහැ. අපි අතම මේ බදු ක්‍රමයේ ලෝකයේ ඇති උනේ ඇඟ හයිය තියෙන මිනිහා ඇඟ විහිසන් නැතුව වෙන කෙනෙක්ගේ අපයාගත දෙයක් කොටසක් තමයි ලබාගෙන තමයි බදු ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ ලෝකේ. බදු වල පින්තූරය දැකලා තියෙනවද? බදු පිළිබඳ තියෙන පින්තූරේ තියෙන්නේ රකුසු වෙස්කත් කෙනෙක්ග බදු එකතු කිරීම. හැම වෙලාවෙම බදු එකතු කරලා තියෙන්නේ බලය පවත්වා ගැනීම සඳහා ලෝක ඉතිහාසයේ මුල් කාලයේම
දඩයම් කරන්නට ගියාම ඒකේ ශක්තිමත් මිනිහා දඩේම කරපු මිනිහාගෙන් ලොකු කෑල්ලක් ගත්තා අපි උඹලා ආරක්ෂා කරනවා. එහෙනම් මට කොටසක් මම ආරක්ෂා කරනවා. එහෙනම් ලෝක බැංකුවෙන් අධ්‍යයනයක් කරා 2008 මේ රටවල් 178ක් මේ රෑන්ක් කරා ප්‍රමිතිගත කරා ease of doing business. ඒ කියන්නේ ව්‍යාපාර කිරීමේ පහසුව සම්බන්ධයෙන්. ඒකෙදි විවිධ කොටස් යටතේ රටවල් මේව කරා. බදු ගෙවීම සම්බන්ධයෙන් ලංකාව තියෙන්නේ බදු ගෙවීමේ ease of business එකේදී 140 ගණන් වල පළවෙනි තැන ඉන්නේ